බලනවත් තියෙන ඥානසාර. ඥානසාරට උත්තරයක් දෙන්න තියෙනවා වීඩියෝ එක මම බලලා ඉන්නම්. බලන්න නැතුව මම නිකන් උත්තර දෙන්න බෑනේ. ඥානසාරගේ සම්බන්ධය මොකද්ද? ඥානසාරත් එක්ක කොහොමද මම ඥානසාර හාමුදුරුවෝ පිළිම හාමුදුරුවෝ ඊට පස්සේ ඥානසාර වෙන්නේ මොකද ඥානසාර හාමුදුරුවෝ තාම ඉදිරියේදී කතා කරන විදිහත් එක්ක මම කතා කරන්නම් එයාට උත්තර දෙන්නම් ඈ දැන් මේ ඉන්නවා කැමරාවල් ටිකක් උස්සගෙන මේ YouTube එකේ හැසිරෙන මේ පොල් බූරුව ටිකක් චණ්ඩි ටිකක් මේ වගේ තමයි චීවරේ දාගත්ත පොල් බූරුවක් තියෙනවා. පොල් බූරුවෙක් අහුවෙන්නේ ගිහිල්ලා මේ පොලිස් විරදාරින්ට අහුවෙලා එක බූරුවෙක්. ඒ කියන්නේ බුදුට්ටත් නිග්‍රහව කරන එක බූරුවෙක් ගිහිල්ලා බීලා ගිහිල්ලා ඩ්‍රයිවර් මේ රත වාහන ධාවනය කරලා පොලිසියට මාට්ටුලා කුසාවෙන් දඩේකුත් කරනවා. එහෙම බූරුවක් ඉන්නවා මේක. එහෙම බූරුවක් ඉන්නවා. මම මේ කවුද කියලා දන්නවනේ බූරුවා. මොකද චීවරේ දාගෙන බොණ්ඩ බෑනේ. චීවරේ දාගෙන ඩ්‍රයිවිං කරන්න බෑ ලංකාවේ. මේ පොලිසියෙන් කියලා දඩ කෑවන ඒක නීත්‍යානුකූල වෙලා තියෙනවනේ. අර දිල්කා සමමලිත් එකක් ප්‍රෝග්‍රෑම් එකේ මේ දිල්කා සමමලි යහන්නේ. මේක බුද්ධ ආගමකට නිගාවක් නේද මේක මේ උතුම් වූ සංඝයාටත් නිගාවක් නෑ. අපි ඒක වෙනම කතා කරන. අපි ඒක යහ ප්‍රශ්නට යන්කෝ. නෑ ඒ මොකක්ද ඒක ප්‍රශ්නේ? චීවරේ දාගත්තම් බේබද්ද වගේ හැසිරෙනවා නම් හැසිරුණාම බේබද්දා කියලා කියන්න අපි බය වෙන්නේ නෑ. හොඳේ. බේබද්දා කියලා කියන්න ඕන. මේ පොල් බූරුව ටිකක් චණ්ඩි ටිකක් මම මොනවද දැනගෙනද මම සමහරවිට ඉපදිලත් නෑ. අපි මේ කරුණු හෙළිදරව් කරනවා. ඉපදිලා ඉපදෙන්න. තමුන්ගේ වයස කීයද? තමුන්ගේ වයස කීයද? මගේ වයස දන්නවද? ඉපදිලා නැද්ද කියලා දැන අර කිව්වේ. එක දවසක් කිව්වේ කවුද මේ එකපාරක කිව්වේ සුදත්ත කියලා එකෙක් අර මොකද ඉන්නේ හම්බුරු කනට ගහලා තමයි මේ පටන් ගන්න කියලා බම්බු ගහන්න. මේ තමුන්ව බලන්න අයිෂේ තමුන් අපිට බූරු කියනවනේ තමුන්ට අයිෂේ කියලා කතා කරන්නේ. තමුන් සංඝයා වහන්සේ නමක් නෙමෙයි අයිෂේ කියලා කියන්නේ. ඉවුරක් දාගත්ත චීවරදාරි. හරිද? අයිෂේ තමුන්ව බලන්න මං ආවනේ බන්දනාකාරයට. තයි කහමාරුවනේ මාත් එක්ක දුක කිව්වා නේද? ඊට පස්සේ අර මේ කවුද YouTube ඉගන්නා පරයාකී කියලා ලාල් බයිනවා කිය මම මොකද්ද කිව්වේ? අනේ සුදත්තයි බලන්න සුදත්තයි අපිට කුණුවරෙන් බයිනවා. අර මේ ගෝරිල්ලත් අපිට කුණුවරෙන් බයිනවා සුදත්තයි. ඊට පස්සේ අර කිරුළපන්න කවුද හාමුදුරුවෝ මගේ නමක් කියාගෙන බයිනවා මං ඔක්කොම විසිල්ලා. ඔය මං ඊට පස්සේ කතා කරන විදිහට හාමුදුරුවනේ ඔයා රැට බීලා එක එකාට කෝල් කරන්න යන්න එපා. හරි. ඔයා බොණ්ඩ ෆෝන් එක පැත්තකින් තියන. මං කිව්වද නැද්ද? කිව්වා. ඉතින් ඒ නිසා ලොකු ටෝක් දාන්න එපා ඥානසාර. ඔයාට ලොකු ටෝක් දාන්න පුළුවන් නම් මටත් ලොකු ටෝක් දාන්න පුළුවන්. ඔයා හිතන්න එපා ඔයාගේ මේ කටට බය වෙන මේ පරේක් කියලා මං හෙලේ බව මතක තියාගන්නවා. තේරුණාද ඥානසාර? හරිද? තමුන් මේ ටෝක් එක දා මගේ නම කියලා ටෝක් එක දාපින්ද මේ විදිහට කතා කරන්නේ තමුන්ට. රාමඤ්ඤනිකායේ මහානගල්ලා ඉන්නවා පිස්සු ගෝතෙක්. ඒක කියන්න ඕන රටට. මොකද ඉස්සර වගේ පොත්පත් නෙවෙයි මේ හැම දරුවෙක්ගේම අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඊවල වල දෙමව්පියෝ සමහර දුරගමනක් ගියා. වතර වටේ රාජගිරිය වටේ බාර් තියෙනවා. ගමනක් යනකොට මේ ෆෝන් එක බල යන්නේ TikTok කියයි YouTube කියයි එහෙම නැත්නම් Facebook කියයි තව මනානාවිද මාධ්‍යවල මේ ඉවරයක් නැතුව මොනවද දැනගද ඔහේ කුණුහබ්බ කියනවා ඉවරයක් නැහැ. හරි ඒක යත් එක්ක බලාගන්න. ඒක ගෝරිල්ලත් එක්ක බලාගන්න. ගෝරිල්ලගේ වැඩේට මාව පටලවා ගන්න එපා. ගෝරිල්ලව පටලවා ගත්තා වගේ නෙවෙයි මාව පටලවා ගත්තා. හොඳේ. මේ සිවුරට මේව ගහන්න කවුද මේ බලය දුන්නේ? ඒක පාලනය කරන එක රජය කරගෙන යන උදවියගේ මේ යුතුයකමක් නෙවෙයිද? කොහොම මේක බුදු සාසනය ඇමති? වහාම සතියක් අපි කල් දෙන්නම් එහෙම නොවුනොත් මේ මහානායක හල වැඩ ඉන්න භූමියේ ඉඳලා කියන්නේ දලදා වැඩ ඉන්න භූමියේ ඉඳලා අපි ගිහිල්ලා ක්‍රියාත්මක වෙනවා. ඒක කරගන්න. ගියා සිවුරු ගැලෙව්වා ඇඳුව මොකක් හරි අපි ඒක ක්‍රියාත්මක කරන්න. මෙහෙම නිවට වෙන්න දෙන්න බෑ. මොකටද මේක එක පරයන්ගෙන් බැනුවහන්නේ? වැඩ කරලා. අයි පර වැඩ කර. කවුරු හරි මාකාරී ගුවාම මේ කැමරාව කටව ගන්නවා බයිනෝ කුණු හබ්බ කියනවා. තමයි ඉන්න සුදත තිලසිරි කියලා පිස්සු යක්ෂයෙක්. තමුසේ කොහොමද මට පිස්සුවක් යක්ෂයෙක් කියලා කියන්නේ? තමුසේට කවුද බලය දුන්නේ මට පිස්සු යක්ෂයෙක් කියලා කියන්නේ? උඹ නියකෝ පිස්සු යක්ෂයා. සිවුරක් දාගෙන බේබද්දෙක් වගේ හැදෙන්නේ උතුම් බුද්ධ අපි බෞද්ධයෝ. අපි ඇවිල්ලා ගිහියෝ. අපිට බොන්න අවසරය තියෙනවා. හැබැයි සිවුර දාගත්තාම බොන්න අවසරයක් නැහැ. බොන්න අවසරෙත් නැහැ. වාහන එලවන්න අවසරයකුත් නැහැ. බීලා වුණාට අහුවෙලා තියෙන්නේ. ආයි කතා දෙකක් නැහැ. මම දැක්ක ඊපෙරේදත් මම හිරෙන් ඇවිල්ලා මිනිහා කතා කරන්නේ නිකන් මේ මිනිහත් එක්ක මම නිකන් එකට කියලා නිකන් නයිට් පබ් එකට ගියා වගේ. මොනවද දැනගෙනද අපි දවස් දෙකක් හම්බෙලා? මොනවද දැනගෙනද? මට එහෙම කතා කරන්නේ ඔබ මොකෙද්ද යකෝ? ඔබ මොකෙද්ද? ඔබ බේබද්දෙක් නේ. ඔබ හිරේ ඇතුළට කී පාරක් ගිහිල්ලා පව්යක් ඔබ බලන්නත් අපරාධ. ඒක හම්බෙලා ඇති. මං කියන්නේ ඒ තරම් තැනට මේක වැටෙන්න කවුද මේ? මේක කිසිම මේ පියවරක් ගන්නේ නැහැ නේ. මිනිස්සු නිකන් කවුරු කියලා හිතාගෙනද මු? ඉතින් ඒක නිසා ඒවත් පොඩ නායකහරු දැනුවත් කළා. ඔබ කවුද බං එක එකාට මුන් කවුද ඔබ සුදත් තිලක්ෂණයට මුන් කවුද කියලා අහන ඔබ කවුද? ඔබ මොකෙද්ද කියහන්? ඔබ ඊට සිවුර දෙයක් දාගත්තට පස්සේ ඔබ එපට ඇවිල්ලා මේ රාජ්‍යයේ සියලු දේවල් කරන්න පුළුවන් කියලා. ඔබ යකෝත් මේ අපි නෑ උපාසකව දායක කවුරුත් නෑ. කිසි කෙනෙක් නෑ. අර වාහන දීපු මිනිත්තු අපරාධي. අර ඇමරිකාවේ ඉඳලා දොස්තරවරයෙක් වාහනේ දුන්නේ. ඒකත් විකුණ ගත්තා නේද? පාඩුවේ ඉන්නෝයි නිකන් මේ අහ කියන ටොපි දාගන්න නැතුව ඕනිකෙක් එක්ක හැපෙනවා තමුසේ. තමුසේ මගෙත් එක්ක හැපෙන්න එන්න එපා. තමුසේ මේ ඉරේට යන්නත් ඉස්සෙල්ලා දවස් දෙකකට ඉස්සෙල්ලා මට කතා කරලා මොකද්ද කිව්වේ? මං කියන්නද කිව්වා. සුදත් අයියේ මේ බලන්නකො මුම් මට ගහනවනේ. මං කෝ අයියා සුදත් අයියෝ මං කෝ සුදත් අයියේ මං කෝ මොකද මල්ලි? බලන්න සුදත් අයියා අරු ගහනවා අරෙන් ආඳුරු ගහනවා අරෙන් ලාල් ගහනවා. මොකද කලබල නොවී ඉන්න. මං කිව්වද නැද්ද ඔයි? මං කිව්වේ තමුසේට හොදට ඔයි. තමුසේ කිව්වට පස්සේ ඌ අල්ලගන්න එපා අනිත් පැත්තට. දේවද? මට කනට ගහන්න බම්බු ගහයි මට කනට. මං අර පව් කියලා හිතලා ගිහිල්ලා අනේ හාමුදුරුවෝ මට කන සුදත් අයියෝ කිව්ව ගණන් ගන්න එපා. අපි එහෙමයි නිකන් මේ
ඇතුලේ ගිහිල්ලා ඇවිල්ලා නැවතත් ඇතුලට යනවනේ. නඩු රාශියක් తీරවනේ. හරිද? මට දැන් එක අර තව හාමුදුරනමක් කිව්වා මේ මනුස්සයාට කොච්චර කිව්වත් අහන්නේ නැහැ. එක්ක මේ රටින් හොනේ මේ බෝටුවේ හරි පැනලා යන්න ඕනේ නැත්නම් එකක් කියනකොට එකක් කියනවා. හරිද? මං ටිකක් සලකපු මිනිස්සෙක්. ජාතිවාදී ගැන යම් බෞද්ධකම ගැන සිංහලකම ගැන ඒවත් එක්ක යම් කිසි මේක තැනක හිටියා. හැබැයි ඒ හිටි ගමන් ඇතුලට ගිහිල්ලා මයික් එකක් දාගත්තා මෝ හිතනවා මෝ ටයිසන් වෙන්න හදනවා. අනිත් තුන්වෙනි බල්ලු ජාන දාගෙන සිවුර කියන්නේ චණ්ඩිකමක් නොවන බව ඔය ඥානසාර දැනගත්තොත් හොඳයි. සිවුරට අපි ගරු කරනවා. සැබෑ භික්ෂුවට ගරු කරනවා. අපි බෞද්ධ අපි ගෞරවනීය භික්ෂුවට ගරු කරනවා. මේ කොහෙත් වෙන බේබද්දෙක් ඇවිල්ලා සිවුරක් දාගෙන බේබදුකමේ හැදුනහම අපි සලකන්නේ නැහැ ඥානසාර තමුසෙට. තමුසේ ඒක දැනගන්නවා. තමුසේ වැරදි කාව අල්ලගත්තේ බව මතක තියාගන්නවා. තමුසෙත් එක්ක යාළුකමක් තිබ්බා. යාළුකම තිබිච්ච ඉඳනේ සුදත් අයියා කියලා තමුසේ මට කතා කරේ. තමුසේ මට කතා කරේ සුදත් අයියා කියලා. නේ මොකද මල්ලි කියලා ඇහුවේ. ඈ මම අයියා තමයි අයියා කියලා කිව්වා. තව කතා නැහැ. ඔයා නැගිටලා එන්න අපිට ගහන්න අපිට ඕන දෙයක් කියන්න. බය නැහැ. නැත්නම් බයත් නැහැ ඥානසාර තමුසේක දැනගන්නවා. තමුසේ මට බූරුවා බල්ලා කීපින්ද තමයි යෝ තමුසේට බූරුවා කියලා කතා කරන්නේ. තමුසේ බූරුවේ කරුණාකරලා සිවුරෙන් යනවා. නැත්නම් රැවුල කපාගෙන ගියක් කතා කරනවා ඔක්කොම විසිලා. උතුම්ම බුද්ධ ජීවරේ තමුසේ දාගෙන ඉන්නේ. තමුසේ භික්ෂුවක් කියලා මිනිස්සු ඇවිල්ලා වදිනව නේද? ඒකට ගෞරව කරහන් ඔක්කොම විසිලා. තව අහගම ඉස්සරහට. තව මම රෙඩි. නැත්නම් බැත්ත ඥානසාර. හරි. තමුසේ සිවුරේ ගෞරවය තියාගන්නවා. මම YouTube එකේ ගෞරවය මන් තියාගන්නවා. මගේ වැඩේ මන් කරන්න. තමුසේගේ වැඩේ කරගන්නවා. මේ කිව්වේ ඥානසාර තමුසේට.